Hello friends, welcome back to our YouTube channel. ඉතින් දැන් වෙලාව පාන්දර 3:54යි. අපි යනවාද one day trip එකක්. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් වෙලාව පාන්දර 4:24යි. දැන් අපි highway එකට දාලා ඉන්නේ යන්න. ඉතින් අපිත් එක්ක අපේ වාහනේ තව යාළුවෝ දෙන්නෙක් යනවා. සහ තව වාහනයක් අපේ පිටිපස්සෙන් එනවා. ඒකෙත් අපේ යාළුවෝ වගේක් එනවා. අපි බලමු දැන් අපි කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව පාන්දර 5:51යි. අපි highway එකෙන් එළියට දාලා ඉන්නේ. දැන් අපි යන තැනට හරිම ළඟයි. අපි බලමු ගිහිල්ලා දැන් අපි කොහෙද යන්නේ කියලා. හරිම ලස්සන අත්දැකීමක් ගන්න තමයි අද අපි මේ යන්නේ. දැන් වෙලාව 6:05යි. දැන් අපි ඉන්නේ මිරිස්ස වරායේ. දැන් ඔයාලට දන්නව ඇති මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා. ඉතින් අපි යනවා අද ඩොල්ෆින්ලා බලන්න. දැන් මේ බෝට් එකට අපි හැමෝම නගින්න යන්නේ. ඉතින් අපි බෝට් එකට නැගලා බලමු මේ අත්දැකීම කොයි වගේ වේද කියලා. ඉතින් මේ ඉන්න අපිත් එක්ක ආවය අපි කට්ටියම දැන් බෝට් එකට නැගලා මේ ගමන යන්න සූදානම් වෙන්න තමයි හදන්නේ. ඉතින් දැන් වෙලාව 6:25යි. අපි තමයි බෝට් එකට මුලින්ම නැග්ගේ. ඒ නිසා අපිට බෝට් එකේ ඉස්සරහටම ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මාරම ලස්සන වීව් එකක් තිබ්බ උදේ පාන්දර නිසා ඒ වරායේ අපි දැන් ඉස්සරහටම ගිහිල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ ඩොල්ෆින් බලන්න යන්න. ඉතින් දැන් වෙලාව 6:00යි. අපිට බෝට් එකෙන් ටී එකක් හම්බුණා. දැන් ඒ ටී එක බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් බලන ගමන් තමයි අපි මේ ටී එක බොන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන්ද ඒ වයිබ් එක කොයි වගේද කියලා. ඉතින් ඒක මාරම ලස්සන අත්දැකීමක්. ඉතින් දැන් වෙලාව 6:45යි. දැන් අපි ගොඩබි මේදාන් මොහොත මැද්දට මේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට බෝට් එකකින් බ්‍රෙක්ෆාස්ට් එකක් දුන්නා. ඉතින් දැන් අපි ටිකෙන් ටික මොහොත මැද්දටම යනවා. බලමු අපිට කොයි වෙලේ ඩොල්ෆින් ලව පෙයිද කියලා. මේ ඉන්නේ අපිත් එක්ක ගමනට එකතු වුණ අපේ යාළුවෝ ටික. ඉතින් අපි මේ රෙකෝඩ් කරගත්තේ අපිත් එක්කම ඩොල්ෆින් ලව බලන්න යන තවත් බෝට් එකක්. එයාලත් අපිත් එක්කම ඩොල්ෆින්ස්ලා ඉන්න පැත්තට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපේ බෝට් එක කොච්චර වේගෙන් යනවද කියලා. ඉතින් මේ වෙලාවේදී අපිට අපේ බෝට් එකේ ඉන්න කැප්ටන්ට ආරංචි වෙනවා ඩොල්ෆින්ලා ඉන්නේ කොතනද කියලා. ඉතින් එයා ඒ පැත්තට තමයි මේ හයියෙන් බෝට් එක අරගෙන යන්නේ. ඔන්න දැන් තමයි අපි මෙච්චර වෙලා බලන් හිටපු ඩොල්ෆින්ස්ලා අපිට පේන්න ගන්නෙ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති යාලා අපේ බෝට් එකත් එක්කම ලස්සනට පීනගෙන යනවා. ඉතින් එයාලා ලස්සනට පීනන හැටි අපි බලාගෙන හිටියා. ඒක නියම අත්දැකීමක්. ඉතින් දැන් අපි ඩොල්ෆින් ලව බලලා ඉවරයි. දැන් මේ ලස්සන අත්දැකීමෙන් පස්සේ අපි ආපහු මිරිස්ස වරායට එන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් දැන් අපි මිරිස්ස වරායට ඇවිල්ලා ඉන්නේ. මෙතන මාරම ලස්සන වීව් එකක් තිබ්බේ. මොකද නිවාඩු දවසක් හින්දා ගොඩක් බෝට් මෙතන නතර කරලා තිබුණා මේ වෙද්දි. ඉතින් ඒ වීව් එක හරිම ලස්සනයි. ඩොල්ෆින්ස් ලව බැලුවට පස්සේ අපි දැන් මේ යන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ තැනකට. ඒ තමයි කොකනට් ට්‍රී හිල්ස් වලට. ඉතින් ඔයාලට පේනවා ඇති එතන නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා අපි ගිය දවසේ. හැබැයි ඒ වීව් එක ගොඩක් ලස්සනට පෙවුණා. ඉතින් දැන් අපි අපේ ගමන ඉවර කරලා ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් අපි ඊළඟ දවසෙත් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම goodbye. Thank you අපේ වීඩියෝ එක බලුවට.